Yakatun. එකමත් එක කාලෙක හරිම ලස්සන සුන්දර ගම්මානයක් තිබුණා. මේ ගමේ ගස් වැල් පිරිලා දොළ පාරවල් ගලාගෙන ගියේ හරිම සාමකාමී විදිහට. මේ ගමේ කෙළවරේම තිබුණ පුංචි කටුමැටි පැල්පතක වයසක ආච්චි අම්මා කෙනෙකුයි එයාගේ හුරතල් මුණුපුරා වුණු බින්දුයි ජීවත් වුණා. බින්දු කියන්නේ අවුරුදු 8ක විතර පුංචි කොල්ලෙක්. එයාගේ අම්මයි තාත්තයි පොඩි කාලෙම නැති වුණාට පස්සේ බින්දුව ඇස් දෙක වගේ බලාගත්තේ මේ ආච්චි අම්මා. මේ දෙන්න ගොඩක් දුප්පත්. හැබැයි ඒ ගෙදර සතුටට නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ. මේ පුංචි පවුල ජීවත් වුණේ හරිම රසවත් රස්සාවකින්. ඒ තමයි අච්චාරු හදන එක. ආච්චි අම්මා හදන වෙරළු අච්චාරු වලටයි අඹ අච්චාරු වලටයි මුළු ගමේම තිබුණේ පුදුම ඉල්ලුමක්. ඒ අච්චාරු වල සුවඳටත් කටට කෙලවුනනවා. ආච්චි මේවා හදන්නේ ලොකු රහස් වට්ටෝරුවකට. බින්දු හැමදාම ඉස්කෝලේ ඇරිලා ආවම ආච්චිට උදව් කරනවා. වෙරළු හොදලා දෙනවා, ලුණු කුඩු කොටලා දෙනවා. හවසට ආච්චි මේ අච්චාරු ටිකත් අරගෙන ගමේ කඩේට යනවා. කඩේ මුදලාලි මේවා විකුණලා දෙන සොච්චම් මුදලින් තමයි බින්දුයි ආච්චි එදා වේල කෑවේ. ඒත් යාළුවනි හැමදාම සතුට එක වගේ තියන්නේ නෑනේ. දවසක් මහා ධාරානිපාත වැස්සක් වැස්සා. ඒ සීතලට ආච්චි අම්මා හොඳටම රෝගාතුර වුණා. එදා රෑ ආච්චිට හොඳටම උණ ගැනුණා. ඇඳෙන් නැගිට ගන්නවත් පණක් තිබුණේ නෑ. දවස් 2ක් ගත වුණා. ගෙදර තිබුණ හාල් ඇටේ පවා ඉවර වුණා. අච්චාරු විකුණන්න යන්න කෙනෙක් හිටියේ නැති නිසා අතේ සතයක්වත් තිබුණේ නැහැ. බින්දු බඩගින්නේ අඬ අඬ ආච්චිගේ ඔළුව අත ගෑවා. බින්දු මට සමා වෙන්න රත්තරම් පුතේ. මට නැගිට ගන්න පණ නෑ පුතේ. මගේ පුතා බඩගින්නේ නේද? මට බඩගිනි නෑ ආච්චි අම්මේ. ඔයාට බෙහෙත් ගේන්න සල්ලි ඕන. මම මොනවා හරි කරන්නම්. ඔයා බය වෙන්න එපා. පුංචි බින්දුගේ හිතේ ලොකු ධෛර්යයක් ඇති වුණා. අද මම කොහොම හරි අච්චාරු හදලා විකුණනවා. මම ආච්චිව බේර ගන්නවා. බින්දු හිතාගත්තා. උදේම බින්දු කැලේට දිව්වා. වෙරළු ගස් යට හොඹටම මඩ වෙලා. බින්දු පුංචි අත් දෙකෙන් මඩ අස්සේ හැංගුණු වෙරළු ගෙඩියෙන් ගෙඩිය හෙව්වා. රතු කූඹි බින්දුගේ කකුල් කද්දි කටු ඇනිද්දි එයාට ඇඬුණා. ඒත් එයා වැඩේ නැවැත්තුවේ නෑ. ආච්චිගේ මූණ මතක් කරගෙන එයා වෙරළු මල්ලක්ම එකතු කරගත්තා. ගෙදර ඇවිත් ආච්චි කරනවා වගේම වෙරළු ටික හොදලා තම්බලා ලුණු මිරිස් දාලා අනලා අච්චාරු හැදුවා. හැබැයි පොඩි ළමයෙක් නිසා ආච්චි හදනව තරම්ම ලස්සනට ඒක කරන්න එයාට බැරි වුණා. කොහොම හරි අච්චාරු බේසම හිසමට තියාගෙන බින්දු ගමේ කඩේට දිව්වා. මුදලාලි මාමේ ආච්චිට ගොඩක් අසනීපයි. අද අච්චාරු හෙදුවේ මම. අනේ මේ ටික විකුණලා මට සල්ලි ටිකක් දෙන්න. ආච්චිට බෙහෙත් ගන්න ඕන. මොකක්? උඹ හැදුවේ? මේ පොඩි එකේ කනාපු ජරාව මගේ කඩේ තියන්න බෑ. ඕවා කාලා මිනිස්සුන්ට ලෙඩ හැදුනොත් මමයි වග කියන්න ඕන. අනික බලපන් ඕකේ පාට මෙලෝ රහක් නැතුව ඇති. අරගෙන ඵලයන් යන්න. වද නොදී. මට බිස්නස් පාඩු කරන්න එපා. මුදලාලි බින්දුව කඩෙන් එළියට තල්ලු කළා. අච්චාරු බේසම බිමට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී බින්දු එක අල්ලගත්තා. කඩේ හිටපු සමහර මිනිස්සු බින්දු දිහා බලලා hina වුණා. බින්දු ගෑස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. එයා බේසම තුරුළු කරගෙන පාර අයිනේ ගලක් උඩ වාඩි වුණා.
ටික වෙලාවක් අඩාඩා හිටපු බින්දු කල්පනා කරන්න පටන් ගත්තා. මුදලාලි මාමා මාව එළව්වේ ඇයි? එයා හිතන්නේ පොඩි ළමයින්ට වැඩක් හරියට කරන්න බෑ කියලා. මම අපිරිසිදුයි කියලා. බින්දුට තේරුණා නිකම්ම අඬලා වැඩක් නෑ කියලා. එයාට අලුත් අදහසක් ආවා. එයාට ඕන වුණා Tamanගේ අච්චාරුවල අගය පෙන්වන්න. බින්දු ළඟපාත තිබුණ ඇල්ලකට ගිහින් මූණකට හොදගෙන මඩ ගෑවුණු ඇඳුම් ගසලා දාලා පිරිසිදු වෙනවා. එයා අච්චාරු ටික නැවතත් පිරිසිදු කෙසල් කොළ කැබලි වලට බෙදලා හරිම පිළිවෙලට ඔතනවා. එයාගේ පාසල් බෑග් එකේ තිබුණ කාඩ්බෝඩ් කැබල්ලට මෙහෙම ලියනවා. පුංචි බින්දුගේ පිරිසිදු අච්චාරු රස බලලම සල්ලි දෙන්න. බින්දු තීරණය කළා ආය අර මුදලාලි ළඟට යන්නේ නෑ කියලා. එයා Tamanගේ අලවි සැලස්ම වෙනස් කළා. එයා ගියේ ගමේ බස් නැවතුම් පොළට. එතන ගොඩක් මිනිස්සු මහන්සි වෙලා බස් එනකල් බලාගෙන ඉන්නවා. බඩගින්න වුණාම ඕනම කෙනෙක් පිරිසිදු කෑමක් කන්න කැමතියි කියලා බින්දු දැනගෙන හිටියා. නෝනා මහන්සිද මේ මම හදපු අච්චාරු හරිම පිරිසිදුයි. එකක් කාලා බලන්න රස නැත්නම් සල්ලි එපා. බින්දුගේ ඒ අහිංසක වගේම පිරිසිදු පෙනුම දැකලා ඒ නෝනට ආසෙ හිතුණා. එයා එක අච්චාරු පැකට් එකක් අරගෙන කටේ දාගත්තා. නෝනගේ ඇස් ලොකු වුණා. ෂා මම හිතුවේ නෑ මේක මෙච්චර රස ඇති කියලා. පුතා මේකේ ලුණු ඇඹුල් පදම නියමයිනේ. කඩේකට වඩා ගොඩක් රසයි. මට තව 5ක් දෙන්න. මගේ දරුවන්ට ගෙනියන්න. ඒක ඇහුණ විතරයි. එතන හිටපු අනිත් අයත් බින්දු වටේ එකතු වුණා. මටත් දෙන්න පුතා. මටත් 2ක් ඕනේ. විනාඩි 10ක් යන්න කලින් බින්දු ගෙනාපු අච්චාරු ඔක්කොම විකුණිලා ඉවර වුණා. බින්දුගේ අතේ කවදාවත් නැති තරම් සල්ලි ප්‍රමාණයක් එකතු වුණා. බින්දු එදා ලැබුණු සල්ලි වලින් ආච්චිට බෙහෙත් තරන් දුන්නා. රසට කන්න කෑම ගෙනාවා. ආච්චි අම්මා ඉක්මනටම සනීප වුණා. එදායින් පස්සේ ගමේ හැමෝම බින්දුගේ අච්චාරු හොයාගෙන ගෙදරටම එන පටන් ගත්තා. දවසක් අර බින්දුව එලවගත්ත මුදලාලි ලැජ්ජාවෙන් වගේ බින්දුගේ ගෙදරට ආවා. බින්දු ආච්චි දිහා බලලා hina වුණා. එයා මුදලාලි මාමටත් අච්චාරු දුන්නා. එදායින් පස්සේ බින්දු හැමෝම ආදරය කරන දක්ෂ පුංචි ව්‍යාපාරිකයෙක් වුණා.